Hello everyone, welcome back to my YouTube channel. On වෙසක් මාසේ ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක නම් පොඩ්ඩක් ස්පෙෂල්. මොකද අපි දැන් යනවා දන්සලක් වඳින්න. දන්සලක් නෙමෙයි, දන්සල් ගොඩක් තියෙනවා. මේ ඉතින් යම් බලමු. කැනඩාවේ දන්සල් ළමයි මේ. ඉතින් ඔයාලට ඒක පෙන්වන්න තමයි මම යන්නේ. ඉතින් යන් ගිහලා බලමු. ඉතින් ඔන්න දැන් කේක් දන්සලෙන් කේක් ගත්තා. ඇත්තටම ළමයි මේ වීඩියෝ එකේ මම කතා කරන ඒවා ඇහෙන්නේ නෑ. වටේ සද්ද වැඩි ඒක හින්දා. ඒ කියන්නේ දන්සලට ගොඩාරියක් සෙනග ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක මං කියනවා ඇහෙන්නෙම නැති තරම් ඒකින්ද මම මේක වොයිස් කරන්න හිතුවා. ඉතින් ඔන්න දැන් කේකුත් අරගෙන අපි දැන් යනවා. ඉතින් දැන් ඔය අපි ඉන්නේ ටොරොන්ටෝ පන්සලේ. ටොරොන්ටෝ පන්සල කිව්වට මේකේ චෛත්‍යයක් බෝධියක් එහෙම නැහැ. නිකම්ම අර බිල්ඩින් එකක් තියෙනවා. ඒකේ ඇතුලේ තියෙනවා බුදු මැදුරක් දේශන ශාලාවක් එහෙම. ඉතින් ඔහොම තමයි. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ළමයි දැන් මොනවද රෝස් පාන් ඉන්දියාප්ප දන්සලකට ගිහලා දැන් ඒක ගත්තා. පේනවනේ. ඉතින් මේ ඉන්නේ අපිට ගන්න කට්ටිය. මේ ඉන්නේ කට්ටියම. දෝනි කනවද? ළමයි මෙච්චර ගොඩක් කන්නේ කොහොමද කියලා දැන් හිතා ගන්න බැහැ හරිද? රෝස් පාන් කියලා කි බලන්න ඉන්දියාප්පයි තියෙන ඔක්කොම තියෙනවා. දැන් අපි කට්ටිය තමයි ඉතුරු. මාර සෙනගක් ඉන්නේ. හැබැයි ඉතින් මේක නම් පොලිමර් දැන් අර කේක් එකේ පොලිමර් තිබ්බේ නෑ. ඒ වුණාට දැන් මේක පොඩ්ඩක් පොලිමර් තිබ්බා. ඔහුලන්නේ ඉතින් පොලිමර් කියලා වෙනවනේ එන්නේ ගොඩක් අරගෙන තියෙන්නේ. බලමු. දැන් මේ කන්න ඕන. මම දන්නේ මෙච්චර ගොඩක් කොහොම කන්නද කියලා. කොමාරි කන්න වෙනවා. බලමු ඉතින් මම මේක කන ගමන් වීඩියෝස් ගන්න බෑ ඇත්තටම. බලමු පුළුවන් වුණොත් ගන්නවා. මෙච්චර ගොඩක් කන්නේ කොහොමද කියලා තාම කල්පනා කරන්නේ. පුළුවන් විදියට කනවා. බලමු. මේ කන මම හම්බ වෙනවා. A few moments later. ළමයි අද ඔයාලට බලන්න තියෙන කන වීඩියෝස් නේ තමයි. දැන් සමෝසා කනවා. ඊළඟට තව මොනවා තමයි කයිද දන්නේ නැහැ. මේ දැන් සමෝසා කනවා. බලමු ඉතින් තව මොනවා කයිද දන්නේ නැහැ. දැන් අරක කොහොමද කෑවා. බලමු. සමෝසා එක නම් හොඳයි. මේක ළමයි ලංකාවේ වල තියෙන්නේ තනින් යද්දි ගන්න යන වතනකට යන්න තියෙනවා. හරිද? යන්නේ. අනේ අපේම මැද්දේ නැද්දාන්නේ. මේ දැන් මෙහෙ තියෙන්නේ එකම තැන දන්සල් හිතන්න 6-7ක් විතර තියෙනවා. මොනවද? සවුඩන්සල් තියෙනවා, ෆලෝඩා තියෙනවා, රෝස් පාන් ඉන්දියාප්ප දෙකකට තියෙනවා. ඊළඟට bitter roti තියෙනවා. මේ සමෝසා තියෙනවා, ඉඩ්ලි තියෙනවා. තව මොනවද වෙන ගොඩක් තියෙනවා.
ඒ අතරේ භක්ති ගීතයක්කුත් තියෙනවා. භක්ති ගීතයකට අපි ගන්න ගියේ නෑ. බලමු. ගියොත් මම ඔයාලට වීඩියෝස් පෙන්නන්නම්. මෙතන මෙහා පැත්තේ තියෙන්නේ. මේ දන්සල වටේ කරකි ගියොත් එහෙම දන්නේ නෑ. බලමු ඉතින්. Stay tuned guys. ළමයි ඔයාලට හිතන්න පුළුවන් මේ ටයිම් කියන්නේ වෙලාව කීයද? වෙලා 7:25යි වෙලාව. හිතන්න පුළුවන්ද මෙහෙම බලන්න මට? අයියෝ මේ බලන්න අපේ නංගි. ඒ නංගිගේ ආතල් ළමයි ගණන් ගන්න එපා. දැන් ඉන්නේ මොනවද? බිත්තර රොටි හොඳ බලාගෙන VIP access ළමයි. Oh my god! Wow! අම්මා හායි කියන්න. ගොංගා ආතල් ළමයි ගණන් ළඟටම ගෙනල්ලා දන්සලෙන් කන්න දීලා යනවා. ළඟටම ගෙනල්ලා දෙන්න ළමයි. ඒකට මං ගෝ VIP access බිත්තර රොටි ඕනේ කාටද? මොකද හිතන්නේ කැනඩාවේ දන්සල් ගැන? අම්මා මොකද හිතන්නේ කැනඩාවේ දන්සල් ගැන? දන්සල් වැඩි බඩ පිරිලා. කන්නත් බෑ දැන් අමාරුවෙන් කන්නේ. අම්මා මේ පොඩි එක ළඟම ඉන්නේ බලන්න ළමයි. A few moments later. ඔන්න ඉතින් දන්සල් කාලා ඉවර වෙලා ආවා අපි භක්ති ගීත බලන්න. So guys, this is the end of my video. ඉතින් ඔය විදිහට තමයි අපි කැනඩාවේ දන්සල් වලට ගියේ. වෙසක් සැමරුවේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye.